අයිබෝවන් පානදුර පියර එකේ ඉන්නේ අපි ඔයාලට කලින් කිව්වා වගේම the final cast 2025 තරඟාවලිය වැඩ කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා තිනවා පිටිපස්සෙන් ඔයාලට පේන පිටිපස්සෙන් රෙජිස්ට්‍රේෂන් ඊට පස්සේ ස්පොට් කාස්ටිං එක සේරම කරගෙන යන ගමන් තියෙන්නේ ඊම් බලමු හරියට කට්ටිය වැඩේ කරනවාද කියලා තරඟේ පටන් ගන්න මේක තරඟයක් පටන් ගන්න තියෙන්නේ බලමු හරියට කට්ටිය ස්පොට් කරයිද කියලා යම් බලන්න guys Krishan neda? Krishan hari try කරන්න. අයියා මට ලේට් එක. අයියා නම්බර් කීයද ඒ? 14. හරි. උදේ කුමාර. ඔව්. පොර කරන්න එපා. මම බලන්න. මොන දැන් බලනවා. හරි දාන්න. හරි දාන්නේ කාස්ටිං රීල් රොඩ් එකක් දාන්න. එහෙම කරන්නත් පුළුවන්. එහෙම ගන්න හරි කාස්ටිං රොඩ් එකක් තිබුණා නම් හරියටම හරි. පොඩි පිටපත් අන්න රජ දයියා. තාපම් බලගලයා. හායි. උනත් දැම්මා. මේකෙන් තව දෙයක් බලන්නත් පුළුවන්. රෙඩ් එක දෙන්න මල්ලි. හැබැයි තා එකක් දුන්නා මගේ නම දාන්න. අය ඔහොම දාන්න බලන්න. පිටින්ම එකක් දෙලා. සාමර ජගත් බණ්ඩාර දැම්මා අපි දාන්නේ පිටාන. ඔව් ඔව්. ඔළුවේ අතු විතරයි එන්න ඕනේ. 10කදී. මේ වීඩියෝ කරගන්න මේ ගෙදර ඒවට දාන්න මේ. මම නම් ඔක් කිව්වා විතරයි. මේ ගෙදර දාන්න මේ කාටද දුන්නේ මල්ලි පේනවද ඔයාලට? 17. අයියේ පේනවද? කලනයි. මොකද කලන්නේ මෙතන මේ? මේ බයික් එක කාගේද? ස්පොට් කාස්ටිං ස්පොට් මේ ස්පොට් කාස්ටිං කාගේද? අම්මා උදේ ස්පොට් පිලා එකපාරයි මේ ටාගට් එකට දාන්න තමයි මල්ලි තියෙන්නේ. මෙතන තියෙන ටාගට් එකට මේ ලෙඩ් එක දාන්නයි තියෙන්නේ. ඒ එකපාරයි බලන් හිටියේ නැත්නම් මේ නවත්තන්න බලන් හිටියේ. ඕ උදේ කුමාර ළඟටම ගියා. මේක නවත්තනකම් බලන් හිටියේ. ළඟට ගියාම දෙන්නේ නැද්ද? මචං මේ පැත්තට මොකද බෑ. නමට උරු රොට්ටට බෑ. උලින් අතරද? මෙයාගේ මාස්ටර්. එතන ඒ විදිහට වැට් එකේ යද්දි මෙතන රෙජිස්ට්‍රේෂන් කටයුතු ටික යනවා. අපි චුට්ටක් බලමු කොහොමද ඒකට වෙන්නේ කියලා. අයියේ ටේබල් දෙක 150 చప్పా இல்லடா ரெஸ்ட் பண்ண நீங்க வந்தது ரெஸ்ட் பண்ண நீ கையில பேண்டேஜ் போடுவாங்க அப்படி வந்தா foreign anglers ලා participate කරන අපි දන්න තරමට තව තියෙන්න පුළුවන් මම අපි දන්න තරමට ලංකාවේ තියෙන එකම fishing tournament එක ශ්‍රී ලංකා fishing club එකකින් පවත්වන the final cast 2025 තරඟාවලියේ ওই විදියට registration කටයුතු සිද්ධ වෙනවා. තරඟය අද 4ට තව පැයයි විනාඩි 20කින් තරඟය පටන් ගන්නවා. අපි තරඟෙත් එක්ක බලමු කොයි වගේ දේවල් වෙයිද කොයි වගේ මාළු අල්ලයිද කියලා. ඉස්සරහට ගිහිල්ලා බලමු. හිලට දාපු පළවෙනියා බලන්න යන්න. පාත් අපේ පානදුරේ බූන්දි අයියා තමයි මේ හිලට දාලා සෑහෙන පුරුදු වගේනේ. අනිත් ඒවා දාන්න. අයියේ නේරට කොල්ලක් ගහන්නත් එනවා.
තුන්වෙනි පාර මිස්සුණා. එලවුන්ස් කරා. යම් බලන්න රෙඩි එලවුන්ස් කරලා එන්න කිව්වා. සීන ස්ථානයේ සහ පස්වෙනි ස්ථානයේ 25000 ලබා දෙන්නට කටයුතු කරනවා. ඕ එනගේ මතක් කරන්න ඕනේ හයවෙනි ස්ථානයේ ඉඳලා පළවෙනි ස්ථානයේ දක්වා රුපියල් 5000 දෙන්නකට ප්‍රයාද ලැබෙනවා. ඒ පාලක් නෙවෙයි මෙන්න මේ විදිහට යන අවස්ථා කීපයක් 4යි වෙලාව තරගය පටන් ගත්තා. කට්ටිය එක පොදියට යනවා බණ්ඩගේ තැන් අල්ල ගන්න පානදුක පියර් එකට. ඔය වයර් එක බලාගෙන බල කරන්ට් එක නෝ කියලා කියන්න බෑ. කට්ටිය එක පොදියට දුවනවා. Iya bang. Oh. Oh ada bang Pak apa event එක දිනවා බං මේ පානදුරේ fishing event එක ඒකේ වැඩ. හරි මචං හරි. ඔයා මට රැවල කොල්ලක් ගන්නවා. හරි. ඔන්න ඔය විදිහට කට්ටිය වල පිටිපස්සෙන් පේන විදිහට කන්ට් එකට යනවා. මේක බලමු ඉතින්. මොන වගේ තත්ත්වයක් වේද? මාළු කොච්චර ප්‍රමාණයක් හයිද? යම් බලන්න. ඔය විදිහට වලට පේන විදිහට ආදුර මොයේ දිගටම කට්ටිය ක්‍රාස් කරනවා. කඩිගට වස්වරිසින්ට මේ වල පිට බල යන්න ඕනේ. නැත්තම් කැප් එක විසික් වෙනවා මන් දන්නවා හරියටම. මේ විදිහට වල දැකපු විදිහට දිගටම කාස් කරනවා බලමු. කාස් කරන ඔක්කොම පෙන්වන්න විකුණුත් එහෙම වීඩියෝ එක එන්න දිග වෙනවා. ඉතින් අවශ්‍ය වෙලාවදී මාළුවෙක් කන ටික අපි වලට පෙන්වන්න. ආලේ කුක් කරලා මාළුවෙක් එක ෆයිට් කරන ටික පෙන්වන්න. තරඟාවලිය විස්තර ටික ඔය විදිහට සාරාංශයක් විදිහට තරඟ ඉවරන ගමන් ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙ ඉන්නවා. යුස් කියනවා වගේනේ බෑ. බලන්න කට්ටියත් එක්ක. මේ තමයි ඉතින් තරඟවල දකින්න තියෙන අපේ කම. එකපාරක් ඇහැට දැකපු ලුවස් ඒ විදිහටම බලාගෙන හෑන්ඩ්මේඩ් කරනවා. හෑන්ඩ්මේඩ් මේ සේරම හෑන්ඩ්මේඩ් කියන්න පුළුවන් ඔය ලුවස්.
අදින ගොඩක් කට්ටිය දන්නවනේ මේ හෑන්ඩ්මේඩ් කොච්චර ලස්සනද බලන්න මේ ලුගස් මේ ලංකාවේ අපේ අය ගතින් හැදෙන්නේ එන් ඉන්නවා මේවා හදන සහෝදරය කෙම්ම අපේ මොරටුවේ සහෝදරේ තාම කටුවක් දාලා නැහැ සද්ද යනවන්නේ කට්ටපට්ට පනනකොල්ල හෑන්ඩ්මේඩ් කියන්න පුළුවන්දනේ අමල්ලි thank you මේ පැත්තටත් සෙනග මේ පැත්තටත් ඒ වගේම සෙනග සෑහෙන සෙනගක් ඉන්නවා හරිම ලස්සනයි මේ අවුරුද්දේ මිස් වෙච්ච කට්ටිය ලබන අවුරුද්දේ ලෑස්තිලා ඉන්න ආයෙත් කියන්න වචන නෑ SLFC වැඩක් කරොත් වෙනවනේ ආයේ එයාදින් මරු පට්ට ඩීසන් මාරම ලස්සන මාරම පිළිවෙල කරන වැඩක් බලමු මොකද වෙන්නේ කියලා ඉවසීමක් නැතුව ඉන්නවා පළවෙනි මාළුවා සුද්දෙට ගියා මම මේ වැත් හිටියේ මම යද්දි මාළුවා ගල්ලා දාලා ඔක්කොම කරලා ඉවරයි ඉවසින් දෙන්න මං ආයි කියන්නේ තේරුම් නැහැ නේ ඒ රඹායි මාළුවා වලනෝ කොයිද දැක්කේ නැහැ නේ දැක්කම තේරෙනවා දිනේශ් අයියේ කොහොමද ඉතින් ඒ ආරක්ෂාව දෙනවා මචං ඔය ගැහුවෝයි මාළුවෙක් ඇවිල්ලා වුණු දෙනේ දැක්කනේ වල වීඩියෝ එකේ මාළුවෙක් ගැහුවා ඔය විදිහට ඉතින් පිටිපස්සෙන් ලස්සනට ඉරත් බහගෙන යනවා තම මාළුවෙක් තමයි කෑවේ නැත්තේ පොඩි ප්‍රශ්නයක් එනවා එමුණු බලන්න මාළුවෙක් පෙන්නන්නත් තිබේ මාළු කයි ඊයේ රෑ මාළු කාලා තියෙනවා පරව දාලා තිනවා කට්ටිය දෙන්නෙක් කාලෙ එකෙක් මරලා තියෙනවා ජීලව මරලා තියෙනවා බලන්න සංවිධායකතුමා ඉන්නවා මේ පොඩ්ඩක් කතා කරන්න වෙලා මේ සංවිධායකතුමා the final cast 2025 start කරලා දිනවා තරගය තව චුට්ටකින් මාළුවා වේ තරඟකරු සීල දාම තරඟ වදිනවා ආයි සෙට්ටම චුටි වෙලාවක් දෙන්න කොල්ලෝ බිසි අපි යන් ඉස්සරහට වම් බලාගෙන ඒලේ මාළුවෙක් කාලා වෙන්න ඕනේ ඔව් හරවෙක් කාලා ජීටි කෙනෙක් ගහලා දැන් ගහලා කොබන් අර මම විසිල් එක ගහන්න දෙන්නෙක් දීලා උන් නෑ විසිල් එක ගහන්නෙත් නෑ ආනද කැක්කොඩද අර පරව ගහලා තියෙන පරවෙක් ගහලා යම් බලන්න අයියෝ කොහෙන්ද ආයේ? පත්තරගොල්ල යගෙනෙක්ට පරවෙක් කාලා. දෙවනි මාළුව දවසේ. පාරාදුන යාළුවෙක් ඉන්නවා. ඉෂ්ටි දෙවියන් ගන්න තමයි අයියත් ඇවිල්ලා ඉන්නෝනේ. බලට යගෙන.
මේක බලන්න පුළුවන්. නාගර සපෝට් එක දුන්නේ නාගර මගෙත් කරේ දිනනවා බා යන්නේ කොහෙද ඊළාවේ කාලා දරුවෙන් පස්සේ නම් ගේම ගැව්වා මලි මොනවද කියලා ගන්න පත්තලේ දන් ඇවිල්ලා එදා වගේම පත්තලේ දන් ඇවිල්ලා එදා වගේ මැච් එකක් ගැහුවා. ගැහුවා නේද? 10 වගේ කී හිටියේ අනිවාර්යෙන් ගැහුවා. උදා දෙන්නද සයිස් එක මේ නින්නා බඩු. අම්මා කිලෝ 6ක 7ක 6ක විතර හොඳ බරකුඩ කෙනෙක්. ඔන්න ඉතින් රෑ හොවෙච්ච මාළුවා. අය මුහුදු පැත්තේද ගෑවේ? බලමු. බලමු කීයක් තියෙනවද? ආද පොතේ. තුනයි ගානක්. මාළු බාන්න ඕන මාළු බාන්න ඕන මාළු බා නාගේ මාළු ආ සෙට්ටන් දැන් එල්ල මාළු 600යි කිලෝ එකක් 5යි 8යි 5යි 8යි මේ ගෑම් එක කියවනක ගලිත් තියෙන වෙයි ඒක ඊළඟ තරම් කරන්නේ ගෑම් ගානකින් එහෙම වුණොත් එන්නේ අර පහට දෙන්න ඕක ඉවරට කතාව වැලි අයින් කරලා නේ හරිලේ නෑ නෑ මේ අපේ උදේ අයියා හරිනේ වැලි දෙක හේතු වුණාද නේ කොහොමද මොනවත් එකක් හැල්ලුණා නම් හරි 5.9 හරි කම आलू टमाटर मटर ने මාළු එක්ද මචං කොනුද විසිල් එක ගහනද බයි දුවනවද මන් දන්නෙත් නෑ බං අර තඩි මඩු වෙද්ද දන්නේ නෑ තට්ටෙන්වත් වැදිලා යනවත් දන්නේ නෑ Areng kalah deh. Areng kalah. Hah? Areng malu kalah deh. Oh?
ඒ මාළුවේද මොකද කියලා තාම දන්නේ නැහැ. අපි විසිල් එක මං කරේ දාන් හිටිය ගන්නද? ඔබන්නේවත් නැහැ බේ. කුණු ගොඩක් තියෙන්නේ. එක්ක තඩි පොල්ලත්තක් ඈ. බෑ බ්‍රෙඩ් ලයින් තියෙන්නේ. මේ ගණන් බා මිස් පොට. लाइन बता नहीं कुनो कुनो संधारी පැටේලා තිබ්බේ ගැලවුණා. වාගයක් කලවගෙන ආව චුට්ටා. සෑහෙන වෙලාවක් යනකොට කුණු කොට. ජයග්‍රාහකයන්ට ලැබෙන තෑගි තුන තමයි මේ තියෙන්නේ. ෆස්ට් ප්ලේස් එක Pen Authority 4500 රීල් එකක්. ඔයාලා මේක අන්බොක්සින් වීඩියෝ එක දාලා තියෙනවා. සෙකන්ඩ් ප්ලේස් එක Static SW6000 එකයි tournament light rod එකයි වෙනවා අපේ විදියට. third place එක Shimano Static 5000 XG එක. ඒක දෙකෙන් ගන්නවා 75000ක් විතර වෙන රීල් එකක්. ඒක 75ක් විතර වෙනවා. second place එකට ලක්ෂයක තෑගි හම්බ වෙනවා. first place එකට 150යි. third place එකට 75යි. මේ raffle draw එකට හම්බ වෙන රීල් 10. මේ මාළු අල්ලන අයටයි ජූනියර් ඇන්ග්ලර්ස්ලාට ඒ කට්ටියට දෙන්න ගෙනත් තියෙන තෑගි. ඔයාලා අනිවාර්ය තෑගි තියෙනවා. ඉතින් river to sea white glide එකක් තියෙනවා. ඔයත් තෑගි වලට දෙන්න ගෙනාවුවා තමයි. තාම ජීලාවයි පරවයි තමා අල්ලලා ඉන්නේ. අපි බලමු තව ඉස්සරහට තව මාළු අල්ලලාද මේ වේදිකාවේ කී දෙනෙක් තෑගි ගයිදාද කියලා බලමු. මචං ඔයගොල්ලෝ පොඩ්ඩක් අවුලම් බිල ගා කො ටක් ගාලා ටක් ගාලා ගන්න අවුලම් බිල්ලක් ගන්න ටක් ගාලා මේදින ගන්න හරි ඒ මචං මේ අවුලු මරන් දියන් මේ අවුලු මරන් දියන් මේ තියෙද බං ඔය තියෙන අවුලම් බිල දියන් ටිටිරෝනේ ටක් ගාලා ඕ පිට හිමීට අල්ලන්න පුතා හිමීට ආදිස්ස එන්න එපා මේ රොඩ් එක පෑගේ බිම තියෙන එක රොඩ් එක කෙලින් කරාම මචං හිමීට යටා දින්නේ නැද්ද ඔතන ගලුත් තියෙනවා තා පොඩ තද කරන් ඩ්‍රැග් එක බලන්න එපා නෙමෙයි අපරාධ ඔය ඩ්‍රැග් එක බුරුල් කරන් ඉන්නේ එකයි ඒ ඩ්‍රැග් එක බුරුල් කරන් ඉන්න ඩ්‍රැග් එක ඩ්‍රැගින් යන්නේ එකයි තද කරගන්න ඔය තාම බුරුල් කරනවා ඒ තාම බුරුල් කරා ගාවක් හරි කුණු කොට හරි තියෙන්නේ යනවද මාළු? අයම් දුවන්නේ නැහැ මචං. මාළු වල තව කුණු වැටෙනවා තව කුණු වැටෙනවා. තව කුණු වැටෙනවා මිසයි. තද කරගන්න ඩ්‍රැග් එක තද කරගන්න.
කාස් කරන්න හා ඔක නවන්නේ අවුරුදු 50යි කියලා අප්සෙට් කරගන්න. හා නෑනේ. කවුරුත් යන්න එපා. රැෆල් ඩ්‍රෝ එකක් තියෙනවා. මේ රීල්ස් වගේ තියෙනවා ඔයගලන්ට දිනා ගන්න. ඔයගලගේ වාසනාවට ඔයගලන්ගේ अंके मतुनोत ඔයගලන්ට තෑග දිනා ගන්න පුළුවන්. स्पोर्टकास्ट ජයග්‍රාහකයා රිෆාන් එම ත්‍යාග ප්‍රදානය සඳහා මා ආරාධනා කරනවා ටිරොන් මහතාට. SLFC උපසභාපති ටිරොන් මහතා. SLFC උපසභාපති ටිරොන් මහතා අඳුර ගන්න හොඳ ඇන්ග්ල කෙනෙක්. රිෆාන් අඳුර Thank you, Mr. Diron. Pak, ini sudah di mana? Boman Nisudi. යන්න එපා ඉවර නෑ. මෙතන පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය ඔයගලගේ නම්බරේ තිබ්බොත් ඔයගලන්ට තෑගි දිනවා. මෙන්න මෙතෙක් වේලා ඔබ පුල බලා සිටි 20යි 25 the final cast competition එකේ winner of the year කවුද? උදය කුමාර. ඒ ත්‍යාග ප්‍රදාන උත්සවය මම ගෞරවයෙන් ආරාධනා කර තිබෙනවා නාගරික මන්ත්‍රීතුමා රාජිත ප්‍රනාන්දු මහත්මයාට. Bobat Nisudi sir. अभी दांत को अभी दांत नहीं क्या और मेरा रोड देते हैं देखो हमारा वाइट लाइट मेरे को नहीं रोड देते हैं वो आटम ठीक है वो आटम है कि आटम किले का तीन है और ये लोग सुनने में लेके गबन दे जाओ एक किलो मेरे को साथ मालूम नहीं जीते थे वो बैठे थे बात करनी थी कराना गोल्ड फेस के गाँव पोर्ट सिटी मुझको देगी ना बहुत मिस्तूदी चलो साइज जीला नेम करो इतना छोटा सी गया रोड करना मालूम सही से को फाइट करंडा दे मैं करना बच्चा वेरे दी करना मैं करना नहीं अपने रोड करना नहीं 20 25 the final cast event එකේ trophy එක ජයග්‍රාහකයා කවුද කියලා අපි පුල බලා සිටියා. අපේ උදය කුමාර සහෝදරයා ජයග්‍රාහකයා වෙලා දිනවා. අපි trophy එකක්
ලෑස්ති කරලා තියෙනවා ප්‍රදානය කිරීම සඳහා. මෙයා තමයි ලොකුම මාළු. හැම අවුරුද්දෙම ට්‍රොෆි එකේ නම විතරයි කොටා ගන්න පුළුවන්. බට් ට්‍රොෆි එක ගෙදර ගෙනන්න ලැබෙන්නේ නැහැ. මේකේ නම කොටා ගන්නත් වාසනාවක් තියෙන්න ඕනේ. අපි හැමදාම මාළු අල්ලන්න යනවා. නමුත් මේ වගේ ඉවෙන්ට් එකකට සහභාගී වෙලා මාළුවෙක් අල්ලලා මේ ට්‍රොෆි එකේ නම කොටා ගන්නවා කියන්නේ ඒක ඉතාමත් සන්තෝෂකර කරුණක්. ඔයාලා ලබන පාරේ නේද? ලබන පාර. කොහොමද සීසන් එක? මේක ගෙදර ගෙනියන්නේ නැහැ. මාස් පුරව කතට ආවොත් අම්මා සෝගේ. ඉතින් වාසනාවට අල්ලන්න. ගම්මන් පිළ. ඉන්නවද? නෑනේ. රයිට්. කොලේ පිටට දාන්න. ඊළඟට. 44 Aravind 44 Aravind 44 Aravind 44 Aravind අරවින්දකෝ 44 Aravind නැත්තම් වෙන කෙනෙක්ට දෙමු ඔයාට එන්න බෑ අරවින්ද ඉන්නවා අරවින්ද නැද්ද එම්බේ රැපල් ඩ්‍රෝ එක කියන්නේ රැපල් ඩ්‍රෝ එක යාළුවෙක් හොඳ යාළුවෙක් වෙනවන කරන්න බෑ Rukshan 47 Rukshan 47 number 47 Rukshan එයාට නැද්ද දෙමු වෙන කෙනෙක්ට දෙමු ඉන්නවා කො පොඩි ක්ලැප් එකක් දීලා දෙන්නකෝ Wo Prabad number 30 Prabodh number 30 Prabodh number 30 Prabodh WAK Prabodh WAK Prabodh නෑ එනවා විසිනමය නම නම් පොඩ්ඩක් කියනවා වගේ රවි රවි අයියා 29 රවි නැද්ද නෑ අපේ සොඳුරු හදවත හලවත රවි අයියා වයස 50ක් ගත්තානේ වයස 50ක් ගත්තා රීල් එකකුත් ගන්නවා තාමත් කොල්ල වගේ ඉන්නේ දෙන්න ක්ලැප් එකක් MR Rafidin number 27 MR Rafidin MM Munsif 35 number 35 Munsif nomor 35 Munsif Radhi sitinna ඇත්තරම රැෆල් ඩ්‍රෝ එකට තිබ්බ තෑගි පහ ඉවරයි. නමුත් අපිට නිකීස් ෆිෂින් එකෙන් රොඩ්ස් 10ක් දීලා තියෙනවා. මේ කිසිම බඩුවක් හේතුවක් නැතුව අපි ගෙදර ගෙනියන්න කැමති නැහැ. ඒ රොඩ්ස් 10ක් මේ රැෆල් එක ඇදලා ඔයගලන්ට දෙනවා අපි දැන්. ඒ රොඩ්ස් 10ක් දැන් රැෆල් එක ඇදලා ඔයගලන්ට දෙනවා. ඒ තෑග ප්‍රදානය කිරීම සඳහා කලන මහතා මේ ස්ථානයට පැමිණෙන්න. කලන මහතා පැමිණෙන්න. ඔය කප්පුඩක් ගන්න
එළියට නිය වෙන්නේ නැද්ද? එළ වෙන්නේ නැද්ද? 13 එකක් මොකද්ද?